සුබ දවසක් මගේ යාළුවෝ සිල්දාන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ Gmail එකේ එහෙම නැත්නම් Google account එකේ password එක අමතක වෙලා නම් කොහොමද අලුත් password එකක් දාලා ඒක හදාගන්නේ කියලා. එහෙනම් password එක වෙනස් කරන්නේ කොහොමද කියලා. හරි. ඔයාලා ඉතින් වෙන ෆෝන් එකකට වගේ Gmail එක ගහලා මේ login වෙන්න ගියත් password එක නැතුව බෑ. ඒ හින්දා අපි මේ password එක වෙනස් කරගන්න විදිය තමයි අද කතා කරන්නේ. හරි. අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලා Gmail එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන කෙරවල තියෙන ඉරිකැල තුන ඒ උඩ ටච් කරගන්න. ටච් කරලා මෙතනින් පහළට ගියාම මෙතන setting කියලා තියෙනවා. ඒ setting කෙනෙක් උඩ ටච් කරගන්න. මෙතනින් මගේ email 3-4ක් තියෙනවා පෙන්නන්නේ. ඔයාලා password එක වෙනස් කරන්න ඕන email එක select කරගන්න. මම select කරන්න ඔයාලට පෙන්නන්න ඕන හින්දා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඊට පස්සේ මේ උඩම තියෙනවා manage your Google account කියලා. ඒ උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. මෙතනින් පහලට යන මෙතන උඩ තියෙන personal information කියලා ඔයාගේ නම, email එක, phone ඒ වගේ profile එක යට තියෙන මෙතන security and sign in කියලා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ password කියන එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් ඔයාලගේ password එක කියලා ඔයාලා phone එකේ මොකක්ද lock එකක් දාලා දෙනවා. ඒ lock එක අරගෙන ඉස්සරහට යන්න. ඒක මේ කළු පාටින් පෙන්නන්නේ.